relative pronouns වාක්‍ය සම්බන්ධ කරන තවත් විදිහ. relative pronouns කියන්නේ වාක්‍ය දෙකක් එකතු කරලා ලියන තවත් විදියක්. මේක අර අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරාට conjunction වලට වැඩිය වෙනස්. අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. අපි ඒක පියවරෙන් පියවර සාකච්ඡා කරමු. පළමු පියවරේදී මුලින්ම මේ වාක්‍ය හඳුනා ගැනීමේදී මෙන්න මෙහෙමයි මේ වාක්‍ය කියවෙන්නේ. ඔවුන් කතා කරන වචන. ඇය ගයින ගී. මෙන්න මේ වගේ වාක්‍ය කියන්නේ කොහොමද කියලා. ඉතින් පළවෙනි පියවරේදී වාක්‍යයෙන් ඉලක්ක වෙලා තියෙන දේ මුලට ගන්න. ඔවුන් කතා කරන වචන නම් වචන තමයි වාක්‍ය ඉලක්ක වෙලා තියෙන්නේ. ඒක වාක්‍යයෙන් මුලට ගන්න. The words they talk. ඇය ගයින ගී නම් the songs ඉලක්ක වෙලා තියෙන ගී the songs ඔවුන් ගයනවා they sing. බොහෝ විට කර්මය තමයි මේ ඉලක්ක වෙලා තියෙන දේට අයත් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ කොටසේදී වාක්‍යයේ මුලට ගන්න පදයට පන තියෙනවා නම් ඒ පදයට පස්සේ වාක්‍ය මුලට ගන්න පදයට පන තියෙනවා නම් ඒ පදයට පස්සේ who කියන සම්බන්ධකයේ යෙදෙනවා. මුලට ගන්න පදයට පන නැත්නම් ඒ පදයට පස්සේ which කියන සම්බන්ධකයේ යෙදෙනවා. ඒ වගේම මුලට ගන්න පදයට පන තියෙනවා හෝ නොතිබෙනවා. ඒ කියන්නේ පොදුවේ that පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තැනක් ගැන කියනවා නම් මුලට ගන්න පදයෙන් තැනක් ගැන කියනවා නම් where පාවිච්චි කරනවා. වෙලාවක් වගේ කියනවා. මුලට ගන්න පදයෙන් වෙලාවක් වගේ කියනවා නම් සම්බන්ධක පදයේ විදිහට when පාවිච්චි කරනවා. උදාහරණ විදිහට පිළිවෙලට මට උදව් කරන නිමල්. නිමල්ට පන තියෙනවා නිමල් who helps me. who පාවිච්චි කරන්නේ නිමල්ට පන තියෙන හින්දා. ඊට පස්සේ මට ඒ වගේ තව වාක්‍යයක් ගත්තොත් ගී ඇය ගයන ගී පන නැහැ. the songs පන නැති හින්දා which she sings එහෙම දානවා. ගයන ඊළඟ වාක්‍යය තැනක් ගැන කියනවා නම් ඔවුන් මුණ ගැහෙන තැන. the place තැන හින්දා where they meet. where කියනමයි සම්බන්ධක පදේ පාවිච්චි කරන්නේ මුලට ගන්න පදේට පස්සේ. ඊට පස්සේ වෙලාවක් ගැන කියනවා. අපි මුණ ගැහෙන වෙලාව. the time when we meet. මේ ආකාරයෙන් අන තියෙනවා නම් who නැත්නම් which පොදුවේ that දාන්න පුළුවන්. තැනක් ගැන කියනවා where වෙලාවක් ගැන කියනවා when. මේ ආකාරයෙන් තවත් අවස්ථා තියෙනවා. මේ තමයි ප්‍රධාන අවස්ථා හතර. මේ ආකාරයෙන් වාක්‍ය නිර්මාණය කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වාක්‍යෙට තව කොටසක් එකතු වෙනවා. ඒකෙදිත් සැලකිලිමත් වෙන්න ඕනේ වාක්‍යයේ මුලට ගන්න පදේ. මුලට ගන්න පදේ ඒක වචන නම් ඒ වාක්‍ය අගින් is දාන්න ඕනේ. බහුවචන නම් ආ දාන්න ඕනේ. ඒ වගේම I නම් am දාන්න ඕනේ. අතීත කාලේ නම් was were දාන්න ඕනේ. අනාගත කාලේ නම් will be දාන්න. උදාහරණ විදියට ඔවුන් මට උදව් කරන නිමල් කරුණාමන්තයි. නිමල් who helps me. නිමල් ඒක වචනේ හින්දා is kind කියලා අගින් එකතු වෙනවා. ඒ වගේම අතීත කාලේ ඇය මට බැන්න මගේ සීයා. ඒකට මගේ සීයා තමයි වලට ගන්න ඕනි my grandfather who scolded me කරුණාවන්ත. නපුරු වුණා was cruel. මේ ආකාරයෙන් තමයි මේ වාක්‍ය නිර්මාණය කරගන්නේ. මේවා පැහැදිලි නැත්නම් අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එකතු වෙන්න අපි මේවා නිබන්ධන මාර්ගයෙන් උදාහරණ පාවිච්චි කරලා මේක පිළිවෙලට උගන්වනවා. ඉතින් හරි ආකාරව නිවැරදිව ඉංග්‍රීසි කතා කරන් ඉගෙන ගන්න ජීවිතේ ඉංග්‍රීසිත් එක්ක මුහුණ දෙන්න අපි ඉංග්‍රීසි කතා කරන පන්තියත් එකතු වෙන්න.